සක්කේ ඔයාලුනේ ඉතින් ඔය කට්ටියට කොහොමද හොඳින් ඉන්නව නේද? අද මං වීඩියෝ එක අරගෙන ඉන්න හදන්නේ ඔය කට්ටියට මං කොහොමද කොරියන් එක්සෑම් එක ලියලා පාස් වුණේ කියලා කොහොමද පාඩම් කරලා මතක තියාගත්තේ කියන ඒ ටික තමයි ඔය කට්ටියට කියලා දෙන්න හදන්නේ. මං කරගත්ත විදිහට සාමාන්‍යයෙන් මට මතක හිටිනවා. ඉතින් ඒ විදිහට ඔය කට්ටියටත් කරොත් ගොඩක් වෙලාවට එක්සෑම් ලියන කට්ටියට මතක තියාගන්න ගොඩක් උදව්වක් වෙයි කියලා හිතෙනවා. එන අපි ඉස්සරහට කියලා බලමු වීඩියෝ එක කොහොමද කියලා. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙමයි මම මුලින්ම 2016 පන්ති යන්න හැදුවේ. 2016 පන්ති ගිහිල්ලා 2017 තමයි එක්සෑම් ලියන්න හැදුවේ. කොහොම හරි පොඩි හේතු හින්දා ඒක අතපසු වුණා. ඒ කියන්නේ මම යාළුවෙක් එක්ක එක්සෑම් එකට ඒ කියන්නේ පන්ති යන්න හැදුවේ. පන්ති යන්න යාළුවෙක් එක්ක හිතන් ඉන්නකොට පැමොල්ලි ලලිත් ජයවර්ධන සර්ගේ පන්ති. ඇත්තටම මට යන්න උන්නේ නැහැ 2017 එක්සෑම් එක ලියන්න පන්තියට මේ මොකද මාත් එක්ක යන්නම් කිව්ව යාළුවෝ යන්න බෑ කිව්වා. ඉතින් මට ඊට පස්සේ යන්න උන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි ඉඳලා 2018 පන්ති ගියා. 2018 පන්ති ගිහිල්ලා 2019 එක්සෑම් එක තමයි ඉතින් මම ලිව්වේ. ඉතින් එහෙමයි ඉතින් මුලින්ම පන්ති යනකොට මට අකුරු ටික නම් පොඩ්ඩක් පුළුවන්. අකුරු ටික පුළුවන්. ක්ලාස් එකේ මුලින්ම පටන් ගන්නකොට ඒගොල්ලොන්ට අකුරු කියා දෙනකොට මුලින්ම කට්ටියට මට අකුරු පාඩම් වෙලා තිබුණේ පන්තිය ක්ලාස් එකට යනකොටම. එතකොට ඊට පස්සේ ඉතින් පැමොල්ලේ ලලිත් ජයවර්ධන සර් අපේ සර් ආදරෙන් මතක් කරනවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි ක්ලාස් එකට ගිහිල්ලා අනික් කට්ටිය හෝඩිය පාඩම් කරනකොට මට හෝඩිය පුළුවන් නේ කොහොමද එතකොට. ඉතින් මම කල වැඩේ පොඩ පොතක ගහ වචන කියන්න පටන් ගත්තා. මුලින්ම මෙහෙමයි. දැන් අපේ ක්ලාස් එකේ ඉන්න අපේ සර් හරි මිස් හරි අපිට දෙනවනේ වචන සෙට් එක. අපි වචන සෙට් එක පාඩම් කරගන්න ඕනේ. පාඩම් කරගන්න ලේසිම ක්‍රමය තමයි ගොඩාක් දවල් වෙලාවට අමාරුයි බොරු කියන්න ඕනේ නැහැ. ගොඩාක් රස්නේ වෙලාවට අපිට පාඩම් කළාට ස්ට්‍රෙස් ගතිය හින්දා මතක හිටින අඩුයි. අපි පාන්දර වෙලාවක ඒ කියන්නේ උදේ 6ට 7ට වගේ නැගිටලා හොඳට කෑම කන්න ඉස්සලා නැත්නම් ආයෙ නිදිමත වගේ එනවනේ. කෑම කන්න නැතුව මූණේම හොඳට හොදගෙන මේ පටන් ගන්න ඕනේ. දැන් මුලින්ම ක්ලාස් එකේ යන පිළිවෙලටම අපි යන්න ඕනේ. ඒතර අපි දැන් දෙන වචන සෙට් එක තියෙනවනේ. අපි වචන සෙට් එක පාඩම් කරගන්න ඕනේ. දැන් අපි එකටම නිකන් කියවගෙන යනවා. දැන් වචන 200ක් විතර දෙනවනේ මුල සෙට් එක අපිට. දෙනකොට අපි එකටම කරන්න ඕනේ වැඩේ තමයි කියවන්න ඕනේ. අපි වචන ටික පොඩ්ඩක් නිකන් කියව ගන්න. කියවගෙන ඉවරලා පොඩි පොතක් ගන්නවා. පොඩි පොතක් අරගෙන දවසට වචන 10ක් විතර ගන්නවා. වචන දවසට 10ක් විතර අරගෙන ඒ 10 වෙන් කරලා පොතේ ලියා ගන්නවා. ලියාගෙන අපි කියමුකෝ උදාහරණයකට දැන් කායෝ කියලා. කම්නිදා. කායෝ කියලා ගත්තට පස්සේ කායෝ කියන්නේ යනවනේ. දැන් අපි මේ වචනේ ගත්තට පස්සේ අපි මේ වචනේ ලියනවා. කායෝ කියන එක ලියන්නේ කොරියන් වලින්. කායෝ කියන එක ශබ්ද කරලා ලියනවා. ශබ්ද කර ලියන්න ඕනේ. ශබ්ද කර ලියනවා. හැබැයි කොතනකවත් කායෝ කියන එක සිංහලෙන් ලියන්නේ. කායෝ කියන එක සිංහලෙන් ලියන්නේ නැතුව කායෝ යනවා. කායෝ යනවා. අපි මේ විදිහට ලියා ගන්නවා. අපි සාමාන්‍යයෙන් රූල් 3-4ක් විතර කිරෙන්න එකම ලියනවා. කියා ලියනවා. කියා ලියලා කායෝ යනවා. කායෝ යනවා කියලා ලියනවා. ලියලා ඉවරලා රූල් 3-4ක් යනකොට අපිට ඒක නිකන් මතක හිටින්න පටන් ගන්නවා. එක දිගටම අපි එක කියා ලියනකොට අපිට ඒක මතක හිටිනවා. ඉන්න එක තමයි පළවෙනි ක්‍රමය. එහෙම ලිව්වට පස්සේ රූල් 3-4 ලියලා ඉවරලා අපි ඒක නතර කරනවා. නතර කරලා ඉවරලා ඊට දෙවෙනි වචනේ ගන්නවා. දෙවෙනි වචනේත් එහෙම ලියනවා. එහෙම ලියලා කියවනවා. ඊට පස්සේ දෙවෙනි වචනේ රූල් 3-4 වෙන වගේ එන්න
රූල් 3ක් 4ක් නැත්තම් 5ක් වෙන්න ලියනවා. ලියලියා කියවනවා. එහෙම කියා ලියනවා. ලියලා ඉවර වෙලා අපි සාමාන්‍යයෙන් වචන 10ක් ගත්තාන් පස්සේ දවසකට අපි වචන 10ම කියා ලියනවා. ඒ රූලේ ලියනකොට තමයි අපිට ඒක මතකෙට එන්නේ. හැබැයි ලියනකොට හැම වෙලේම කරන්න ඕනි වැඩක් තමයි අපි ශබ්ද කරන්න ඕනේ. දැන් මම උදාහරණයකට කිව්වා වගේ කායෝ කියන එක කායෝ කියලා කොරියන් වලින් ලියලා ශබ්දේ අපි කටින් කියනවා. ඒ විදිහට කායෝ ඒ විදිහට. හැබැයි කොයි වෙලාවකවත් කොරියන් ශබ්දය සිංහලෙන් ලියා ගන්න. එහෙම වුණොත් අපිට කියව ගන්න බැරි වෙනවා. අපිට ඉස්සරහට එක්සෑම් එකට යනකොට අපිට ඒ ප්‍රශ්න එක දිගට කියව ගන්න කොරියන් හුරු නැති වෙනවා. අපි හැම වෙලේම අර සිංහල වචනේ ඔළුවට හුරු වෙලා හින්දා අපි මේ වචනේ හොයනවා හැම වෙලේම. ඒ හින්දා එහෙම කරගන්න එපා. එක්සෑම් ලියන කට්ටිය අනිවාර්යෙන් මේ වැඩේ මතක තියාගන්න. ඊට පස්සේ අපි ඊට පස්සේ දැන් මේ වචන පාඩම් කරගන්න එක අනිවාර්යෙන් ලියලියා කරන්න ඕනේ. පන්තියේ දැන් සර් කරනවා නම් දැන් සතියේ දවස් ගණන් කරන්නේ අපිට පාඩම් කරගන්න ලේසි ගොඩක් වෙලාවට. පළස් සර්ලා සතිය දවස් 5ෙම කරනවනේ. ඒ කරන වෙලාවට පොඩ්ඩක් අර පාඩම් කරගන්න පොඩ්ඩක් ගොඩ එනවා. තමන් ඉතින් කාලේ හදා ගන්න ඕනේ ක්ලාස් යනකොට ජොබ් එක කරන කට්ටිය නම් ජොබ් එකත් එක්ක පොඩ්ඩක් කාලේ අරගෙන උදේපාන්දර නැගිටලා ඒ විදිහට ඒ වැඩ ටික කරගන්න ඕනේ. එතකොට දැන් අපි වචන සෙට් එක දැන් ඒ විදිහට අර මම කිව්ව විදිහට ලියලියා තමයි පාඩම් කරනවා වචන පාඩම් කරගන්න තියෙනවා. එතකොට දැන් මේ වචන ඒ විදිහට පාඩම් කරගත්තට පස්සේ අපිට සර් අර මේ වචන ටික අපිට උගන්වනවානේ. උගන්වනකොට අපිට මේ වචන වලින් තමයි අපිට ඔය එක එක සර් උගන්වන්නේ. දැන් මොන හරි නමක් දාලා දැන් අපි කියමුකෝ අරුණ කියලා දාලා කායෝ කියලා දාලා ඒ විදිහට අපිට වචන හදලා දෙනවා. ඒ වචන හදලා කියා දෙනවා. එතකොට අපිට අල්ලගන්න ලේසි. අපි දන්නවා කායෝ කියන්නේ යනවා කියන එක. අන්න ඒ විදිහට අපිට අර වචන ටික අපි මුලින්ම පාඩම් කරගන්න ඕනේ. අනිවාර්යෙන් ක්ලාස් එකේ දෙන වචන ටික අපි මුලින්ම පාඩම් කරගන්න තමයි කරන්න ඕනේ. මේ පාඩම් කරගන්න මුලින්ම කරන්න ඕනේ අපි ලියන එක. ලියලියා තමයි පාඩම් කරන්න ඕනේ. වචන 200ක් තියෙනවනේ 200ම හරි කමන්නේ ලියලියා පාඩම් කරන්න ඕනේ. නැත්තම් අපි නිකම්ම කිව්වට ඒක ටිකක් කියලා යනකොට අමතක වෙලා යනවා. ඒ හින්දා අපි මේ විදිහට කරන්න ඕනේ වචන පාඩම් කරගන්න එක. ඊට පස්සේ කරන්න ඕනේ මේ ළමයි ගොඩක් වෙලාවට අර අච්චුපතර ගියාට පස්සේ අච්චුපතේ පෙලත්තෙන් මගේ ඇරලා දානවා. ඒ කියන්නේ ඡේද තියෙන හැම පොඩ්ඩක් කියවන්න try කරන්න ඕනේ. අපි මුලින්ම අර කියවීම හදා ගන්න ඕනේ. එක්සෑම් එක පාස් වෙනවා නම් අනිවාර්යෙන් විනාඩියකට එක ප්‍රශ්නයක් ගන්න එනවනේ. විනාඩි එකමාරක් වගේ විනාඩි දෙක වගේ තියෙනවා කියවනේවට. ඉතින් ඒවට ඒ වගේ අර කෙටි කාලයක් ඇතුළත අපිට කීම තමයි අපි හදාගන්න ඕනේ. ඒ කීම හදාගන්න නම් අපි හැම වෙලේම ප්‍රොනවුන්ස් කර ඒ කියන්නේ කියව අපි හැම වෙලේම ඉන්න ඕනේ කොරියන්. දැන් අපි පාඩම් කරන හැම වෙලාවකම හිතෙන් කියවන්න එපා. හිතෙන් කියවපු කට්ටිය ගොඩාක් පාස් වෙනවා අඩුයි. අනිවාර්යෙන් ප්‍රොනවුන්ස් එක ප්‍රොනවුන්ස් කර තමයි අපි කොරියන් කියවන්නේ. ඒක ගොඩාක් වෙලාවට වැදගත් වෙනවා. දවල් දවසට නැත්තම් පාඩම් කරාට මතක හිටින්නේ අර රස්නේ තියෙන ස්ට්‍රෙස් ගතියත් එක්ක හින්දා ඔළුවට ගොඩක් මතක හිටිනවා අඩුයි. අපි පාන්දර වෙලාවට උදේ පාන්දර 6ට 4ට නැගිටලා පාඩම් කරන්න ගොඩක් වටිනවා. නැත්නම් ඊට කලින් උපුලන ඊට වැඩිය හොඳයි. එතකොට මම ඒ විදිහට තමයි ඒ ටික කරගත්තේ. ක්ලාස් නම් පුතේ එක දවසක කට් කරගන්න එපා. ක්ලාස් එක දවසක් හරි කට් කරගත්තොත් වෙන්නේ එදා පාඩම මිස් වෙනවා. මිස් වුණොත් එහෙනම් පොඩ්ඩක් අපි දන්නේ නැති භාෂාවන්නේ අපිට පොඩ්ඩක් අල්ලගන්න අමාරුයි. අල්ලගන්න අමාරු වුණාට පස්සේ එපා වෙනවා පන්ති. මුලින් මටත් ඔය වැඩේ වුණා මම නම් ක්ලාස් එක කට් කරගත්තේ නැහැ එක දවසක්වත්. ඒ වුණාට අර මුලින් කියා දෙනකොට පොඩ ගොඩ වෙනවා වගේ දැනෙනකොට පොඩ්ඩක් අකමැත්තක් එනවා කොරියන් කරන්න ඕනේ කියලා අර මේ මතක තියාගන්න බැරි ගතියත් එක්ක හින්දා ඒ වුණාට අතාරින්න හොඳ නැහැ. මගේ පළවෙනි පේපරේ ක්ලාස් එක කරද්දි ලකුණු 50න් මට තිබුණේ 13යිද 12යිද. ඉතින් ඒ වගේ චූටි ලකුණු ප්‍රමාණයක් තිබුණේ පළවෙනි පේපර් එකට. ඉතින් ඒ වගේ තිබිලා අවසානට පේපර් කරලා ඉවරනකොට 45ක් 47 48 ගන්න දවස් තිබුණා 50. ඉතින් ඒ වගේ තත්ත්වයට හදා ගන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයට හදා ගන්න අපේ කැපවීම තමයි එකටම වැදගත් වෙන්නේ. ඉතින් මට එක්සෑම් එකේදී රූප සටහන් දෙකක් විතර ආවේ. මට එක්සෑම් එක ගොඩක් අමාරුයි. ගොඩක් අමාරු වෙන හේතුව තමයි මම පාඩම් කරේවට වැඩිය අමතර දේවල් මට තිබුණා ගොඩක්. රූප සටහන් දෙකක් වගේ කියන්නේ වෙලක් කට්ටියට රූප සටහන් ඇවිල්ලා තිනවා 7-8 ආපුව තිනවා. ඉතින් මට ඒ වගේ
රූප සටහන ආවේ නැහැ. මට රූප සටහන දෙකයි ආවේ. ඡේද ප්‍රශ්න තමයි ගොඩක් ආවේ. ඉතින් ඒ වගේ ලාකට මූණ දෙන්න නම් අපි අනිවාර්යෙන් කරන්න ඕනේ වැඩක් තමයි මේ කියවීම හදාගන්න තියෙන එක. එහෙම යාළුවනේ ඉතින් පට්ට හීතලයි මම අද එළි වීඩියෝ කරන්නේ. පට්ටම හීතලක් තියෙන අද. ඉතින් ඔහොමයි මේ තව දෙයක් මතක් කරන්න ඕනේ යාළුවනේ. ඉතින් මේ කොරියාවට ඇත්තටම ආස වෙන්න ඕනේ. අපි දැන් කොරියන් එක්සෑම් එක කරනවා වාලේ කරන්නේ නැතුව කොරියාවට ආදරය කරන්න ඕනේ. ඒ කියන්නේ ආදරය කියන්නේ මේ කොරියාවට ආස කරන්න ඕනේ. මම අනිවාර්යෙන් කවදා හරි එනවා කියලා. ඒ ටාගට් එක තියාගන්න ඕනේ අනිවාර්යෙන්. ඒ ටාගට් එක තිබුණොත් ඔය කට්ටියට කවදා හරි කොරියාවට එන්න පුළුවන්. ඉතින් කොරියන් ටෙලිනාට්‍ය ඒව බලන්න. කොරියන් ෆිල්ම් වගේ බලන්න. ඉතින් එතකොට අර පොඩ්ඩක් ට්‍රේනවුස් එක අපිට හදා ගන්න පුළුවන්. වචන අපිට සද්ද හැන විදිහ හදා ගන්න පුළුවන්. අර සවුන්ඩ් ප්‍රශ්න වලට ඒවා ගොඩක් අපිට වැදගත් වෙනවා ඒ වගේ තැන්වලදී. ඉතින් යාළුවනේ එහෙම තමයි ඉතින් ඔය පොතේ තියෙන ටික ඡේද අපිට කියවගන්න අමාරුයි. ගොත ගහ කියවන්නේ. ඒක එච්චර හිතන්න එපා. අපි ඒක ගොත ගහ කොහොම හරි මේට කියවන්න. දවසක පුළුවන් වෙනවා ඒ දේ කරගන්න. තව දෙයක් මතක් කරන්න ඕනේ මේ මට ගොඩක් දේවල් අමතකයි. පට්ට හීතල එළියෙනකොට කියන්න ආපු ටික අමතකයි වගේ. ඉතින් මෙහෙමයි තව දෙයක් මතක් කරන්න ඕනේ. දැන් කොරියන් කොච්චර පාඩම් කළා ලියලියා පාඩම් කරලා මතක හිටින්නේ නැත්තම් එක විසින්මත් තියනවා කරන්න. ඒක ඉතින් ගොඩක් දැන් මේක අද කාලේ විශ්වාස කරන අඩුයි. ඒ වුණාට විශ්වාස කරන අඩු වුණාට ඒ දේ ගොඩාක් වැදගත් වෙනවා මතක ශක්තිය වැඩි කරගන්න මේ පාඩම් කරන කට්ටියට. කොරියන් විතර නෙවෙයි මේ වෙන සෑමයක් කරන කෙනෙකුට උනත් මතක හිටින්නේ නැත්තම් හොඳම විසඳුම තමයි පාන්දර සාමාන්‍යයෙන් නැගිටින්න 5ට විතර නැගිටලා මූණ හොදලා වතුර පොඩ්ඩක් බීලා ආනාපානසති භාවනාව ඔය කට්ටිය දන්නේ විදිහට පොඩ්ඩක් කරන්න. ඒ කියන්නේ ගොඩාක් කරන්න කියනව නෙවෙයි. YouTube එකේ තියෙනවනේ ආනාපානසති භාවනා කරන ක්‍රම. ඒ විදිහට හොඳට හොයලා බලලා ආනාපානසති භාවනාව විනාඩි 10ක් කළා හිටන් පාඩම් කරන්න පටන් ගන්න. එහෙම කළොත් ඔය කට්ටියට හොඳ මතක ශක්තියක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන මේ හිත තැම්පත් වෙන ගතියත් එක්ක අපි පාඩම් කරන සියලු දේ අපිට මතක හිටින්න පටන් ගන්නවා. ඉතා කෙටි කාලයක් තුල අපිට එක්සෑම් එක ගොඩ දාගෙන හොඳම මාර්ගයක් තමයි ඒක. ඉතින් ඒක කළා බලන්න. ඒක නිකන් මේ සල්ලි වලට කරන්න ගන්න දෙයක් තියෙන දෙයක් නෙවෙයිනේ. ඉතින් මේ දේ කළා බලලා ඔය කට්ටියට ප්‍රතිඵලය කොහොමද කියලා බලන්න පුළුවන්. අනිවාර්යෙන් මේ දේ හරියනවා. 100% ෂුවර්. පාඩම් කරන කට්ටියට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ එහෙම තමයි ඉතින් මේ කරගන්න තියෙන්නේ. ලියන එක අනිවාර්යෙන් ඒ විදිහට ලියලියා පාඩම් කරන්න. ඒක ගොඩාක් වැදගත් වෙනවා ලියලියා පාඩම් කරන එක. මොකද ලියලියා ප්‍රනවුන්ස් කර කරන එක තමයි මතක ශක්තිය ඒ කියන්නේ හොඳ ධාරණයක් ඇතිකරන්න ගොඩාක් වැදගත් වෙනවා. නිකන් හිතෙන් කියවට වැඩක් නැහැ. මොකද ඒ උදාහරණ තියෙනවා මගේ යාළුවොත් ඉන්නවා කියෝ පාඩම් කරපුවා. ඒ කට්ටියට හොඳ මතකයක් තියෙනවා. කියන්නේ නැතුව නිකන් හිතෙන් කියෝ හිටපු කට්ටියට එක්සෑම් එක ගොඩ දාගන්න බැරි වුණා. ගොඩක් ඉන්නවා මගේ යාළුවොත් එහෙම. ඉතින් ඒ හින්දා මම ගොඩක් වෙලාවට කියන්නේ ඒක තමයි හරි සාර්ථක ක්‍රමය. එක්සෑම් එක මාසයක් වගේ කෙටි කාලයක් තියෙන කට්ටිය කොහොම හරි මම කිව්ව අර ක්‍රමේ පාවිච්චි කරලා බලන්න. පොඩි භාවනාවකට හුරු වෙලා ඒකේ ඒ දේ 100% සාර්ථකයි කියලා මම දන්නවා හොඳටම. ඒක කියන්න පුළුවන් හොඳටම. අනිත් දේ තමයි යාළුවනේ අපි පාඩම් කරන මේසෙ ඉස්සරහා අනිවාර්යෙන් ගහ ගන්න ඕනේ මේ සමාන පද විරුද්ධ පද. අනිවාර්යෙන් ඒ දේ මතක තියාගන්න. සමාන පද විරුද්ධ පද ප්‍රශ්න දෙකක් තුනක් එනවම තමයි එක්සෑම් එකට. අපි කරන්න ඕනේ දැන් සමාන පද තියෙනවා. සමාන පද විරුද්ධ පද. ඒ දේ අනිවාර්යෙන් ලියා ගන්න ඕනේ. සමාන පදයි විරුද්ධ පදයි අනිවාර්යෙන් ලියලා මේස ඉස්සරහා ගහ ගන්න පාඩම් කරන තැන කොලයක ලියලා අලව ගන්න. මාත්‍ය දීර කළා. ඊට පස්සේ සමාන පද එයා වෙනම තැනක ලියා ගන්න ගහ ගන්න කොලයක මෙව් කළා ලියාගෙන හිටන්. ඒව ගොඩාක් වැදගත් වෙන ඒ ගොඩාක් එක්සෑම් එකේ හැලෙනවා ගොඩක් කට්ටිය. ඒ වගේ හේතු හින්දා
එක්සෑම් එකට ගියාට පස්සේ බය වෙන්න එපා. දැන් පාඩම් කළා තමන් යන්නේ පාඩම් කළා තමන්ට පුළුවන් විදියට. තමන් දන්නේ විදිහට ඒක ලියනවා. එහෙනම් අර කාගේවත් කම්පියුටරයක් දිහා බලන්න එබෙන්න කරන්න යන්න එපා. එක්සෑම් එකට ගියාට පස්සේ ඒගොල්ලෝ කියන වැඩේ විතරක් කරන්න. මොකද මම එක්සෑම් එක ලියන දවසේ මේ ළමෙක් හිටියා. ඒ ළමයා මට එහා පැත්තේ ටේබල් එකේ කම්පියුටර් එකේ හිටියේ. ඒ ළමයා කියන්න කලින් ඒකේ තියෙන ටික ඔබන්න පටන් ගත්තා. ඉතින් එහෙම වුණාන් පස්සේ අර එයාට ඉස්සරහට වැටුන්නේ පොඩ්ඩක් අවුල් වුණා. ඊට පස්සේ එතන ඉන්න අර අපේ ලංකාවේ බලන් ඉන්න කට්ටියන් පොඩ්ඩක් ආරාමයක් කිව්වා. ඉතින් එතන ආරාමයක් කිව්වහම පස්සේ හිත අවුල් වෙනවා. හිත අවුල් වුණාට පස්සේ වෙන්නේ අර එක්සෑම් එකට ආපු මානසික මට්ටම පොඩ්ඩක් අවුල් යන එක. හරි හිතේ ගැම්මකින් එන්නේ. ඒ ගැම්ම නැති වෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ කියන විදිහට මේ වැඩ ටික කරන්න. එහෙම නැති වුණොත් අපිට අවුල් වැඩි. ඒක හිත අවුල් යනවනේ එක එක හින්දා. ඒවා එහෙම කරගන්න. ඊට පස්සේ දැන් එක්සෑම් එකට අපි පාඩම් කරන් ඉඳගත්තා කියන්නකෝ. දැන් එක්සෑම් එකට ඉඳගත්තට පස්සේ කියවලා ලියන්න තියෙන පේපරේ ඔක්කොම කියව ගන්න. ඔක්කොම කියව ගන්න කියන්නේ දැන් අපි මුලින්ම ගත්ත ප්‍රශ්නේ තියෙනවා කියන මොකක් හරි. ඒ ප්‍රශ්නේ අමාරු නම් ඒ ප්‍රශ්නේ මගහැරලා දෙවෙනි ප්‍රශ්නෙට යන්න. දෙවෙනි ප්‍රශ්නේ ලේසි නම් ඒ ප්‍රශ්නෙට උත්තරය ලියලා තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක අමාරු නම් ඒක අනික අතහැරලා හතරට යන්න. හතරට ගිහිල්ලා අපි දන්න ටික එකටම ලියා ගන්න ඕනේ. මොකද අපිට තියෙන ටික කෙටි කාලයනේ. ඒ කාලය තුලත් අපි ගේම් ගහ ගන්න ඕන හින්දා කරන් තියෙන හොඳම වැඩේ ඒක තමයි. අපි කියවගෙන අපි දන්න ටිකට ප්‍රශ්න ලියා ගන්න. දන්නේ නැති ටික ඉතුරු වෙනවනේ. ඒ දන්නේ නැති ටික ඊළඟ පාර ක්ලික් කරගෙන යනවා. අපිට සැකේතන ඒවට දැන් අපිට මේක හරි කියලා හිතච්ච එක අපි ඒකට ක්ලික් කරගෙන යනවා. ඒ විදිහට කරගන්න ඕනේ. දන්න ටික එකටම ලියා ගන්න. සවුන්ඩ් ටේබල් නම් එහෙම කරන්න අමාරුයි. ඔටෝ ප්ලේ වෙන හින්දා විනාඩියක් වගේ කෙටි කාලයක් තියෙන විනාඩියක් එකමාරක් වගේ කෙටි කාලයක් තුළ ඒ වැඩේ කරගන්න ඕනේ. ඉතින් එන්න එහෙම යාළුවනේ කරන්න තියෙන්නේ ස්කිල් එක ගැන කතා කරන්නේ නැහැ. මොකද ස්කිල් එක කියන්නේ එක්සෑම් එකට කලින් පස්සේ තියෙන එකක් හින්දා ඒක නෙවෙයි ගොඩක් වැදගත් වෙන්නේ මේ අවස්ථාවේට මේ එක්සෑම් එක උඩ දා ගන්න ක්‍රමයක් තමයි. ඉතින් යාළුවනේ මං කියපු විදිහට කරලා බලන්න. අනිවාර්යෙන් පාඩම් කරලා ලියන්න. පාඩම් කරන්නේ ලියලියා පාඩම් කරන්න. ඡේද තියෙනවා ලියලියා පුළුවන් නම් පාඩම් කරන්න. ගොඩක් වෙලාවට කොරියන් භාෂාව එක්කම ඉන්න. කොරියන් භාෂාව එක්කම ඉන්නවා කියන්නේ අපිට ඒ දේ ගොඩ දා ගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි දේ. අපි දැන් කොරියන් පොඩ්ඩක් පාඩම් කරනවා. ඊට පස්සේ වෙන කොහේ හරි යනවා. ගිහිල්ලා වෙන වැඩක් කරනවා. එතකොට කොරියන් අමතකයි. ඊට පස්සේ ආයෙ ආවිල්ලා පොත පොඩ්ඩක් බලනවා. ආයෙ වෙන වැඩක් කරනවා. එහෙම නැතුව අපිට දැන් අපේ ඒ දවස් මම කියවනේ දවසට වචන 10ක් පාඩම් කරන්න ටාගට් එකට ගන්න කියලා. ඒ වචන 10 අපි කඩේකට ගියත් බඩුවක් ගන්න කඩේකට ගියත් නැත්නම් වැඩ පොළට ගියත් ඒ කොලේක ලියලා පොඩි කොලේක ලියලා සාක්කු විදා ගන්න. තමන්ට වෙලාස් 3 ලක් පොඩ්ඩක් කරගත් අතරගත්ත බැලුවා. ෆෝන් එහෙම ගන්න අමාරු වෙන වැඩ පොළ වල පළක් වෙලාවට ඒ වගේ වෙලාවට කොල කැල්ල ගත්තා පොඩ්ඩක් බැලුවා. පාඩම් කර කර එහෙම ගේම ගහත ඒක. ඉතින් යාළුවනේ එන්නේ එහෙම තමයි ලියලියා පාඩම් කරන්න තියෙන්නේ. ඒකේ ගොඩක් සාර්ථකයි ක්‍රමේ. මම පාක් එකේ ඉන්නේ. පාක් එකේ ඉඳන් තමයි කට්ටිය වීඩියෝ එක කළේ. ඉර බැහැගෙන යන වෙලාවක් ඉර ගොඩක් බැහැගෙන ගිහිල්ලා තියෙන හින්දා මීට වඩා ලස්සන view එකක් ගන්න තිබුණා. ගන්න විදියක් නැහැ. ඉතින් මම එනකොට පරක් වුණා පොඩ්ඩක් ඒ හින්දා. ඔන්නෝමයි ඉතින් මේ ලස්සනයි. ඉතින් යාළුවනේ මට තව කියන්න බැරි වුණා. මුලින් කියන්න ඕනි වැඩක් මේ අපි දැන් මුලින් හෝඩිය පාඩම් කරනකොට කරන්න තියෙන්නේ මේ දැන් හෝඩිය අකුරු ටික පාඩම් කරගන්න අර පොඩ අමතක වෙනවනේ ආයි. ඒ අමතක වෙන එකට හොඳම වැඩක් තමයි අර අපි දැන් ඉංග්‍රීසියෙන් මැසේජ් භාෂාවෙන් මැසේජ් කරන්නේ සිංහලට. ඒ විදිහට අපි ඔය Tamanට හිතට එන හැමදේම ලියන එක. මේ කොලයක් අරගෙන ඔය තැන කොහේ හරි කමන්නේ පත්‍ර කැල්ලු හරි අර ලියන්න ඕනේ මේ Tamanට හිතට එන එක දැන් මම මොකද කරන්නේ අද මොකද්ද කරේ වගේ එන හැමදේම මේ අකුරු ටික දාලා ලියන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම ලියන්න පුරුදු වුණාට පස්සේ වෙන වැඩේ අර වකුරු ටික හොඳට මතක හිටිනවා. අර මුලදී අපි ඉංග්‍රීසි පාඩම් කරගන්නකොටත් ABCD කියලා අපි අර මැසේජ් භාෂාවට අපි මේක කරගන්න try කරන්නේ මේ විදිහට කොරියන් වලින් සිංහල විදිහට ලියන්න ඕනේ. කොරියන් අකුරු වලින් සිංහල
වචන ලියන්න ඕනේ. වචන ලියන හරි ඡේද රචනා හරි ඒ විදිහට ලියන්න ඕනේ. එහෙම ලියනකොට මේ කෙලින්ම අපිට නිකම් වචන ඒ කියන්නේ අකුරු ටික හුරු වෙනවා. මුලින් ඒ අකුරු ටික ඒ විදිහට හුරු කර ගන්න ඕනේ. ඒ හුරු කරගත්තට පස්සේ තමයි අර අපි වචන වලට යන්න තියෙන්නේ. ඒ වචන වලට ගියාට පස්සේ අර මං කිය විදිහට ලියලා කරන්න ඕනේ. මට බැරි වෙච්ච තැන් ගොඩක් තියෙන්න පුළුවන්. මොකද දැන් ගොඩක් කල් දැන් වීඩියෝ කරද්දිත් එළිය හිතලේ කරේ ගොඩක් තැන් අමතක වෙනවා. මම පාඩම් කළා දැන් ගොඩක් කලින්ද මොන හරි ගැටලු තැන් තියෙනවනේ ඔය කට්ටිය මට දාන්න. එතකොට මම ඒවා බලලා ඒවට රිප්ලයි කරනවා කට්ටියට. සුබ දවසක් එන සියලු දෙනාට ස්කිල් එක ගැන වෙනම මම පොඩියට වීඩියෝ එකක් කරලා දාන්න. ස්කිල් එකට දැන් මේ දවස්වල ස්කිල් නැහැ නේ. ඉතින් දැන් එක්සෑම් එක ගැටෙන කට්ටිය ලැහැත් වෙන්නේ. ඒ හින්දා ස්කිල් එකට මම වෙනම වීඩියෝ එකක් කරලා දාන්න. එහෙනම් සුබ දවසක් සියලු දෙනාට. ආයිත් හොඳ වීඩියෝ එකකින් හම්බ වෙමු. බුදු සරණයි සියලු දෙනාට. එහෙනම් ජය වේවා.